හිත පුරා විසිරි මුතුලතා ඉහිරුනාරු වෙති අතපතා හීන මුසුණු පාට තැවරුණු දේශ අභියස නැවතිලා ඇගිලි කිනිසින මල් කිනි තෙසලෙන විට දැනෙන හැඟුමන් රණතිසරුරු වෙති ගෙලක මැද මම සිහින වින්දෙම් සප්ත ස්වරයයි සුවඳ හමනා සප්ත ස්වරයයි සුවඳ හමනා. ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මන් දන්නේ මොකක්ද කියන්න ඕනි කියලා. මේ දවස්වල වහිනවා පායනවා එක එක තැන්වලට එක එක විදියයි. ඉතින් මටත් හිතුණා මේ චුට්ට ආපහු වැහියෙන වෙලාවේ පහුගිය දවස්වල වැහැපු ලොකු වැස්සේ චූටි රූපරාමු ටිකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒ වැහි වැහැලා ඉවර වුණාට පස්සේ දැන් නම් ටිකක් ලස්සන කොළමල් ඇවිල්ලා පරිසරය ලස්සන වෙගෙන යනවා. ඊට පස්සේ වෙලාවකට මෙන්න මේ වගේ වැස්සේ නෑ වගේ අහස ඔන්න ඔය වගේ වෙලා හැන්දෑවට එකපාරටම ඔන්න ඔහොම අවුවකුත් වැටෙනවා. දැන් ඉතින් අපි කොහොමද මේ අහස විශ්වාස කරන්නේ ඉතින්? අපේ ගෙදර හිටියා පුංචි ළමයෙක් ඒ දවස්වල. මම මේ එයා දැන් කරන ලොකු වැඩ ගොඩක් ගැන කියන්නේ ඉස්සර වෙලා එයාගේ චූටි කාලේ ටිකක් පෙන්නනවා. මේ මගේ පුතා අකුරු කියවපු දවසේ කරපු වැඩ. ඔන්න පේනවනේ අකුරු කියවපු වෙලාවෙත් එයාට තිබිලා තියෙන වැඩ නම් මහා ගොඩයි. එයාට හැමදේම පිළිවෙලට පිරිසිදුව තැනක තියන්න ඕනේ හැම වෙලේම. දැන් ඔන්න ඔය වගේ ලොකු වෙලා ආච්චි කරන වැඩවලටත් පැනලා එක එක જાතියේ නිර්මාණ කරන්න උත්සාහ කරනවා. ආච්චි හදන රොටි ගුලියකින් හරි කමන්නේ මොකක් හරි එකක් එයාට කරන්න ඕනේ. එන්නකො පෙන්නන්න එයා කරලා තියෙන ලොකු වැඩක් ගැන. ඉතින් අපේ ගෙදර KFC එකක්ද බර්ගර් හට් එකක්ද මොකක්ද එයා දාලා මෙයා. ඉතින් ওই දෙකෙන් දින හැම කෑමක්ම වගේ හදන්න උත්සාහ කරලා තියෙනවා. බලමු මෙයා කොහොමද කෑම හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ රස කෑම ටික දැන් තිබුණා නම් ඇත්තටම හොඳයි කියලා හිතුණා. මේ ඇවිල්ලා කෝක් කප් එකක්ලු. මේ ඊළඟට තියෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක්ලු. හොඳ බකට් එකක්ම තියෙනවනේ. ඊට පස්සේ ෂවර්ම එකක්. මේ පේනවද මේ ෂවර්ම එක? ඊට පස්සේ කපපුවාම පේන විදිහත් එයා හදලා තියෙනවා. මං ඇහුවා මේ රෙඩ් කලර් එකෙන් තියෙන මීට් වර්ගයක්ද මොකක් හරි කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ මේ තියෙන්නේ ටොමැටෝ පීස් එකක් කියලා. ඊට පස්සේ සුෂි වර්ග දෙකක් හැදුවලු. මේ බ්ලැක් කලර් වයිට් කලර් වලින් පේන්නේ. ඒ සුෂි එක මේක චිකන්ලු මේක පෝක්ලු. ඔන්න ඕක චිකන්ලු මේක පෝක්ලු කියලා තමයි ඔය කියන්නේ. ඉතින් ලොකු බර්ගර් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්පි චිකන් බකට් එකක් හදලා තියෙනවලු. හැබැයි බකට් එකේ හැඩය නම් චුට්ටක් වෙනස් වෙලා. එයා කියනවා මේ පේන්න හදන්න ඕන නිසා මේව හැදුවා කියලා. මම ගෝ චුට්ටක් බකට් එක වෙනස් කරලා හදන්න කියලා. ඉතින් පේනව නේද පුංචි දරුවන්ට කරන්න පුළුවන් නිර්මාණ හරි ගොඩයි. පුංචි ක්ලේ ටිකකින් උනත් එයාලට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒකට එයාලට ඕනේ පොඩ්ඩක් අපි මේ පැත්තට එයාලව තල්ලු කරලා තියෙන එක විතරයි. එහෙම වුණාම දරුවෝ අතින් ලස්සන දේවල් ඉබේම නිර්මාණය වෙනවා. ඔය වගේ මේගොල්ලන්ට කවි කතන්දර ලියන්න පුළුවන්. ඒ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන්. මේ බලන්නකො මෙයා හදලා තියෙන මේ සුෂි හදන්න එයා පාවිච්චි කරලා තියෙන එක අර ඇත්තම දේවල් කරනවා වගේ මෙයා හඳුන් කූරු පාවිච්චි කරලා ඉවරෙච්ච හඳුන් කූරු ටිකකට ටේප් එකක් අලවලා ඒකෙන් හදාගෙන මේ සුෂි එක රවුම් කරන්න පුළුවන් විදිහ එකක්. ඉතින් ඇත්තටම අපිටත් ඒ වගේ ඉගෙන ගන්න පොඩි දේවල් තියෙනවා. මේ
ඇත්තටම හරි වටිනවා ළමා නිර්මාණ කියන එක අපි හිතන්නේවත් නැහැ. දැන් මේ වගේ ක්ලේ එකකින් ඒක කරන්න මේ වගේ ඇත්තටම දේවල් යොදාගෙන කියලා හිතන්නේ. මං හිතන්නේ අර අපි ගොඩක් වෙලාවට ළමයින්ට ෆෝන් එක දෙන්න අකමැති වෙනවා. හැබැයි මේ වගේ දේවල් ළමයි එකකින් ඉගෙන ගන්න නම් හරි වටිනවා. දැන් පුතා වුණ මේක මේ ටික හදන්න නෙවෙයි මේ සුෂි එක හදන විදිහ දැකලා තියෙනවා වීඩියෝස් වලින්. ඒකෙන් තමයි මෙයා එයාගේ ඔළුවට අරන් තියෙන මෙන්න මේ විදිහ එකක් හදාගන්න ඕනේ මේක හදන්න කියලා. මහ ලොකු වෙලාවක් ගියේ නෑ. මම එතනම ඉඳගෙන මේ මගේ දහම් පාසලේට අවශ්‍ය දේවල් ටිකක් ගැන මේ මොනවා හරි දෙයක් එතන මම කතා කර හිටියා ෆෝන් එකේ. ඒ වෙලාවේ මගේ ඉස්සරහා මෙයා මේ ටික හදාගෙන ගියා. මටත් ඒක එච්චර ලොකු වෙලාවක් ගියෙත් නෑ. ඒ වුණාට එයා ලස්සනට මේක කරනවා. අන්තිමටයි මම දැක්කේ. මට ඒ වෙලාවෙ හිතුණා වීඩියෝ එකක් අරන් ඔයාලට දාන්න ඕනි කියලා. දරුවන්ට කරන්න පුළුවන් දේවල් හරි ගොඩයි. ඒව අතර මේ බලන්නකො මේ තවත් අදා බැලීමක් එයාගේ. අපි නංගිලා ගෙදර එදා බර්ත්ඩේ පාටි වලට ගිය වෙලාවේ මේ ගේ ඇතුලේ ගොඩාක් ලොකු හඬකින් ඒ කියන්නේ බෆල් එක ගොඩක් සද්දෙන් ඒ වෙලාවේ ඒගොල්ලෝ සින්දු දාලා තිබුණා. මේගොල්ලෝ ඒවා කීකිය එතන වෙලා හිටියා. එතකොට මේක උඩ එයාලා කණ්ඩගත චොකලට් තියලා තිබ්බා. එතන තිබ්බ වයිබ්‍රේට් එකට මේ චොකලට් ටික නැට එහෙම ගිය හැටි හරි අපූරුයි. ඒවා ඉතින් එයාලම හොයාගත්ත දේවල් මේ මෙන්න බලන්න අම්මා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් ඔයාලට හිමීට ඒක දිහා බලන් හිටියම පේනවා එතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දරුවන්ට දේවල් එක්ක හැසිරෙන්න දුන්නම හරි දේවල් එයාලා අතට ලැබෙනකොට ඒගොල්ලෝ අතින් සිද්ධ වෙන දේවල් නිර්මාණ හරි ලස්සනයි. ඉතින් ඒකට ඕන සුවදායි පරිසරයක් නිර්මාණය කරලා දෙන එකම දෙමාපිය වෙන අපේ හොඳම යුතුකමක් කියලා මං හිතනවා. ඒ ටික කරාම ඒගොල්ලන්ට ලස්සන මනසක් ඇති වෙනවා වගේම කවදා හරි දවසක ලස්සන නිර්වෝල් මනසක් තියෙන හොඳ මිනිස්සු අපේ දරුවෝ තුලින් බිහි වෙයි කියලා මං හිතනවා. ඒ වගේම නිර්මාණාත්මක දරුවෝ මුගාක් අපේ රටේ ඉන්නවා. ගොඩාක් දේවල් කරන්න පුළුවන් හොඳ නිර්මාණ හැකියාව තියෙන දරුවෝ. ඉතින් ඒ හැම කෙනෙකුටම පුළුවන් හැම වෙලාවකම චූටි හරි උදව්වක් කරලා ගොඩනගන්න අපි හැමෝම උත්සාහ කරමු. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්න හැදුවේ අන්න ওই ටික. එහෙනම් අදත් ගිහින් එන්නම් වෙනද වගේම. ආයායන සඳවත මනරම් තනිකමත් හෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින්